මේකෙන් මැප් එකේ සිග්නල් වෙනවා නේ. රතු පාටින් මොන රතු පාට එක කියන්නේ. ඔන් ට්‍රැෆික් එක. ෂා. ඒ මැප් එක වටිනවා මචං ඈ. අපි කඩේට යනවා නම් මේක දැන් සිම් එක ඉන්බිල්ට්ද? ඔව්. eSIM-ද? කරන්ට් රේට් එක මේ මැප් එක මෙහෙම ගන්න එපා. ඇවරේජ් දැන් මේ සාමාන්‍ය මේකනේ ඇවරේජ් ස්පීඩ් එක අපි ගමන ගියපු ගමන් අපි ගියපු ස්පීඩ් එක ඇවරේජ් අපේකටම ඔෆිස් එකේ අපේකට මේ අපේකට බලන්න ආපස්සට කොට අයින්ද? කරිය මුලදී මෙතෙන් තමයි ඔය ටික නේ. ඔය ඩෑෂ්බෝඩ් එක ඕක. මොකද රේන් කියලා එකක් තියෙනවා. මේ උඩ ෆොටෝ එක මේක ලයිට් එක ඩාර්ක් තීම් එකකට දාගන්න මල්ලි ඒක හරියට බැටරි සේව් වෙනවා. මම ඔටෝ දාලා තියෙනවා. අරයට ඔටෝ දාන්න නැතුව ඒකෙදි අර බ්ලූ ලයිට් එක නැති හින්දා පොඩි බැටරි ඉතුරුවක් ඇති. හිමයි මේ හැටියෙන් නම් ඒවයි තියෙන සැලකිය යුතු ප්‍රමාණයක් නෙමෙයි. ලයිට් උත් වැඩ ඒක මේකට එච්චර ලොකුට බලපාන්නේ නැහැ. මේ කිලෝමීටර් ගන්න. දැන් කිලෝමීටර් කීයක් යනවා? ගෙදරට යන්න බැරි නම් එච්චර 79ක් තියෙනවා යන්න පුළුවන්. ගෙදරට කිලෝමීටර් 3ක් විතර මෙහෙන් ආවි නෑ. අපිට දිනනේ 62. මේ ඔර බැටරි වොරන්ටි එකේ මේ අවුරුදු 8ක් වොරන්ටි ෆුල් වොරන්ටි එකක් තියෙනවා. මේක අම්මට සිරි අවුරුදු 8ක් කියලා ලොකු ගානක්. නැත්නම් මේ 52යි මේක අඩු වෙනවා 57යි 63යි 79යි. උඩරමේ ගෝගී ඉන්නේ. ඔයා මේ යල්ලි දාන්න පුළුවන් එක වටිනවා මට. කඳු වෙදර බලද්දි ගාන හොඳ කන්ද. දාලා දාලා අදිනවනේ බං. යනවා වගේ. එන්නට කරන්නේ මම ආස්වාදයෙන්. වීඩියෝ ගොන්නලා නැද්ද කොයි ඔබ එකපාරට විකක් කරානේ මට කරගන්න බැරි වුණා. ඉතින් අයියා